ඔබ දන්නවද පුද්ගලයන් 12,37,194 දෙනෙක්ගේ දත්ත එකතු කරලා ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යායාම කිරීම පිළිබඳව අපූර්ව පර්යේෂණයක් සිදු කරනවා. අපේ පෙනුම තවත් කෙනෙක්ට ඉම්ප්‍රෙෂන් එකක් එන විදිහට හදාගන්න. අපේ මාංශ පේශීවල ශරීරයේ ශක්තිය වැඩි කරගන්න. අපේ ශරීරයට වැළඳෙන බෝ නොවන රෝග අවම කරගන්න. අපේ සමාජයේ බොහෝමයක් දෙනා ජිම් එකකට ගිහින් එහෙම නැත්නම් එලි මහනේ හරි විවිධ ව්‍යායාම කරනවා. නමුත් ඔබ දන්නවද ඒ ව්‍යායාම මගින් අපේ මොළයටත් විවිධ බලපෑම් ඇති කරන්න පුළුවන් කියලා? නෑ මේක තවත් එක මොටිවේෂන් ටයිප් එකේ වීඩියෝ එකක් නෙවෙයි. ව්‍යායාම කිරීම තුළින් අපේ මොළයට ඇත්තටම සිද්ධ වෙන බලපෑම පිළිබඳව සමබර විද්‍යාත්මක විග්‍රහය අද වීඩියෝෙන් අපි කතා කරමු. පහළ තියෙන subscribe button එක ක්ලික් කරන් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි දෙයක් මම ඔයාලට දැනුවත් කරලා ඉන්නම්. අද දවසේදී පර්යේෂණ වාර්තා කිහිපයක දත්ත ඇසුරින් ඔබට කරුණු ඉදිරිපත් කිරීමක් සිද්ධ කරන්න. ඒ නිසා වීඩියෝ එක පිළිබඳ සමස්ත අදහසක් ගන්න වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලායි. මොකද ඔබ අතරමඟින් වීඩියෝ එක බලන එක නතර කරොත් වැරදි අදහසක් අරගෙන මෙතනින් යන්න පුළුවන්. හොඳයි. 2011 වසරේදී මහාචාර්ය කර්ක් එරික්සන් ඇතුළු කණ්ඩායමක් විසින් වයස අවුරුදු 50ත් 80ත් අතර වැඩිහිටි පුද්ගලයන් 120ක් පමණ යොදාගෙන ව්‍යායාම කිරීම පිළිබඳව සිද්ධ කරපු පර්යේෂණයක් පිළිබඳව පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මොකක්ද මේ පර්යේෂණයෙන් හරියටම සිද්ධ වුණේ කියලා දල අදහසක් මම ඔබට ඉදිරිපත් කරන්න. මම මුලින් කිව්වනේ මේ පර්යේෂණයට පුද්ගලයන් 120 දෙනෙක් යොදාගත්තා කියලා. මේ විදිහට යොදාගත්තු පුද්ගලයන් 120 දෙනා මුලින්ම අහඹු ක්‍රමයකට කණ්ඩායම් දෙකකට බෙදෙනවා. එතනින් එක කණ්ඩායමකට ස්වායු ව්‍යායාම කරන්න දුන්නා. ස්වායු ව්‍යායාමයක් විදිහට යාලට ඇවිදීම තමයි කරන්න දුන්නේ. මේක සතියකට දවස් 3 බැගින් අවුරුද්දක් පුරාවට කරන්න සිද්ධ වුණා. මෙතනදී විශේෂ දේවල් දෙකක් මම ඔබට highlight කරන්න. මොවුන් පළවෙනි සතියෙන් මිනිත්තු 10කින් පටන් ගන්න ඊට පස්සේන හැම සතියකම මිනිත්තු 5 බැගින් කාලය වැඩි කළා. ඒ කියන්නේ සරලවම පළවෙනි සතියේ දින 3 තුල එක දවසකට මිනිත්තු 10 බැගින් දෙවෙනි සතියේ දින 3 තුල එක දවසකට මිනිත්තු 15 බැගින් විදිහට සති 7ක් මේ විදිහට මිනිත්තු 5 ගානේ වැඩි කරගෙන යනකොට මෙයාලා මිනිත්තු 40 කියන සීමාවට එනවානේ. ඊට පස්සේ ඉතිරි සති සියල්ලම වැඩසටහන පුරාවටම මිනිත්තු 40ක කාලයක් මේ අභ්‍යාසවල නිරත වුණා. ඒ වගේම මේ හැම ව්‍යායාමයකටම කලින් ඇඟ උණුසුම් කිරීමේ සහ සිසිල් කිරීමේ ස්ට්‍රෙච් ව්‍යායාම මිනිත්තු 5 බැගින් නිරත වුණා. දෙවනි කණ්ඩායම එහෙම නැත්නම් පාලක කණ්ඩායම විදිහට යොදාගත්තු කණ්ඩායමටත් මේ වැඩසටහනට වසර පුරාම මේ දිනවලම සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. නමුත් ඔවුන්ට ඇවිදීමේ ව්‍යායාම කරන්න තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කරන්න තිබුණේ ශරීරයේ ඇදීමේ එහෙම නැත්නම් ස්ට්‍රෙචින් ආශ්‍රිත ව්‍යායාම. ඒ වගේම මේ අවුරුද්ද පුරාම එකම විදිහේ ස්ට්‍රෙචින් ටිකක් කරන්න දුන්නෙත් නැහැ. ඒ වෙනුවට නිශ්චිත කාලයක් තුල ලබා දෙන ව්‍යායාම වර්ග වෙනස් කරා. ඒක කලේ එකම වගේ ඇදීමේ ව්‍යායාම කරනකොට පොඩි බෝරින් ගතියක් එනවනේ. අන්න ඒක නවත්ත ගන්න වගේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇතිනේ. කොහොමද ඔවුන්ගෙන් මේ පර්යේෂණයට අදාළ තොරතුරු ලබා ගත්තේ කියලා? ඒ සඳහා මේ කණ්ඩායම් දෙකේ සමාජිකයින් පර්යේෂණය ආරම්භ කරන්න කලින් පර්යේෂණය ආරම්භ කරලා මාස 6කින් සහ පර්යේෂණය ආරම්භ කරලා අවුරුද්දකින් මොළයේ MRI පරීක්ෂණයක්, රුධිර සාම්ප්‍ර පරීක්ෂණයක් සහ මතක පරීක්ෂණයක් සිදු කළා. මේවා කළේ ඇයි කියලා මේ පර්යේෂණයෙන් අනාවරණය වුණු දේවල් කියද්දි ඔබට අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔව්, පුරා වසරකට ආසන්න කාලයක් තිස්සේ කරපු මේ පර්යේෂණයෙන් පහත දේවල් අනාවරණය වෙලා තිබුණා. පළමු සොයා ගැනීම. ඇවිදීමේ ව්‍යායාම කරපු කණ්ඩායමේ දැනට දිගු කාලීන මතකයට ඍජුවම බලපාන බව හොයාගෙන තිබෙන මොළයේ හිපෝකැම්පස් කොටසේ පරිමාව 2%කින් වර්ධනය වෙලා තිබුණා. මේ කොටස සාමාන්‍යයෙන් වයසට යාමත් එක්ක හැකිලෙනවා. නමුත් මේ පරීක්ෂණයේ නිරීක්ෂණ වලින් පෙනෙන්නේ මොළයේ ඒ වෙනස් වීම වසර 2ක් ආපස්සට පැමිණියා වගේ දෙයක්. ඇදීමේ ව්‍යායාම පමණක් කරපු කණ්ඩායමේ මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ පාලක කණ්ඩායමේ හිපෝකැම්පස් කොටසේ පරිමාව 1.4ක් පමණ අඩු වෙලා තිබුණා. මම කලින් කිව්වා වගේ මේක වයසට යාමත් එක්ක සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඇවිදීමේ ව්‍යායාම කරපු කණ්ඩායමෙන් තවත් වැදගත් සොයා ගැනීම් දෙකක් හොයාගන්න හැකියාව ලැබුණා. ඒ තමයි හිපෝකැම්පස් කොටසේ පරිමාවේ වර්ධනයත් එක්ක ඒ පුද්ගලයන්ගේ අවකාශීය මතකය සහ යමක් ඉගෙන ගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වර්ධනය වෙලා තිබුණා.
ඒ වගේම මේ ව්‍යායාම කරපු අයගේ මොළයේ සෛල වර්ධනයට උපකාරී වන BDNF කියන ප්‍රෝටීන් වර්ගය වැඩි වෙලා තිබුණු බවත් ඒ වැඩිවීම මොළයේ හිපෝකැම්පස් කොටසේ වැඩිවීමට ඍජුවම බලපාන බව හොයාගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ පර්යේෂණය මගින් තහවුරු වුණේ වයස්ගත කාලයේදී උවත් ක්‍රමවත් ව්‍යායාම මගින් මොළයේ ව්‍යුහය වැඩි දියුණු කරගන්න පුළුවන් වගේම මතකයේ පිරිහීම අවම කරගන්න පුළුවන් කියලා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් 12,37,194 දෙනෙක් යොදා ගනිමින් 2011 සිට 2015 අතර කාල සීමාව තුළ ව්‍යායාම පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පර්යේෂණයක් සිදු කළා. ඒ වගේම එතනින් තව ටිකක් ගැඹුරට ගිහින් ව්‍යායාමයේ වර්ගය, ව්‍යායාම සිදු කරන කාල සීමාව, ව්‍යායාමයේ සිදු කරන වාර ගණන සහ ඒ ව්‍යායාමයේ තියෙන දැඩිභාවය මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය හොයාගන්න එකත් මේ පර්යේෂණයේ අරමුණක් වුණා. කොහොමද මොකක්ද මේ පර්යේෂණයෙන් මැන්නේ කියලා ප්‍රශ්නයක් එනවානේ. මොකද පර්යේෂණයට සම්බන්ධ වෙන පුද්ගලයන් ප්‍රමාණය විශාලයිනේ. මේ නිසා self assessment එක එහෙම නැත්නම් ස්වයං තක්සේරුවක් තමයි දත්ත ලබා ගන්න සිද්ධ කළේ. සරලවම මේ පුද්ගලයින්ට මානසික වශයෙන් යහපත් සහ අයහපත් දින අතර සංසන්දනය කිරීම තමයි සිදු කළේ. මේ පර්යේෂණයේදීත් ව්‍යායාම කරන සහ නොකරන වශයෙන් කණ්ඩායම් දෙකක් යොදාගත්තා. මේ කණ්ඩායම් දෙකේම වයස, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ආදායම, අධ්‍යාපනය, ශාරීරික සෞඛ්‍ය වගේ සාධක එක සමාන මට්ටමකින් තබා ගනිමින් ඔවුන් මේ සංසන්දනය සිදු කරලා තිබෙනවා. මේ විදිහට එකතු කරගත්තු මේ පර්යේෂණයේ දත්ත ඇසුරෙන් ඔවුන් මේ වගේ සොයා ගැනීමක් සිද්ධ කරලා තිබුණා. ව්‍යායාම සිදු කරන පුද්ගලයන්ට නොකරන පුද්ගලයන්ට වඩා මසකට තිබෙන අයහපත් මානසික සෞඛ්‍ය දින ගණන 43.2කින් අඩු වෙලා තිබුණා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් සෑම ව්‍යායාමයක්ම මානසික සෞඛ්‍යයට හිතකරයිනේ. නමුත් වැඩිපුරම හිතකර ව්‍යායාම වර්ගය මොකක්ද? මේ පිළිබඳ සොයා ගැනීමකුත් ඔවුන් සිද්ධ කරලා තිබුණා. කණ්ඩායම් ක්‍රීඩා කරන අය එම ක්‍රීඩා නොකරන අයට වඩා 22.3ක අඩුවීමක්, පාපැති පදින්නන්ගේ මානසික පීඩනය සහිත දින ගණන 21.6කින් අඩුවීමක් සහ ස්වායු ව්‍යායාම සහ ජිම් එකකට ගිහින් ව්‍යායාම කරන අයගේ 20ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා. එතනිනුත් නතර වෙන්නේ නැතුව අපි කොයිතරම් වෙලාවක් ව්‍යායාම කරන්න ඕනිද කියන එක ගැන අදහසකුත් මොවුන් මේ පර්යේෂණය හරහා ලබා දුන්නා. වැඩිපුර ප්‍රතිඵල ලබා ගන්න වඩාත් සුදුසු කාලය විනාඩි 45ක් බවත් වාර ගණන සතියකට දින 3-5 අතර කාලයක් බවත් ඔවුන් හොයාගත්තා. ඒ වගේම ඕනවට වඩා වැඩිපුර ව්‍යායාම කිරීම හොඳ නැත වගේ අදහසක් ඔවුන් මේ පර්යේෂණය හරහා දක්වනවා. මානසික පීඩනය අවම කරගන්න නම් හැම ව්‍යායාමයක්ම කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට නිසි වර්ගයක ව්‍යායාමයක් නිසි කාල සීමාවක් සහ නිසි වාර ගණනක් සිදු කිරීම වඩාත් වැඩිපුර ප්‍රතිඵල ලබා දෙනවා කියලා ඔවුන් හොයාගත්තා. තවත් මේ පිළිබඳ අපි හොයාගෙන යද්දී ව්‍යායාම සහ නිින්ද පිළිබඳ සිදු කරපු ඇතැම් පර්යේෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා අපි කොයිතරම් ව්‍යායාම කරත් හරියාකාර නිින්දක් ලබා ගන්නේ නැත්නම් ඒත් මේ ව්‍යායාම වල ප්‍රතිඵල අපිට ලබා ගන්න බෑ කියලා. ඇතැම් පර්යේෂණ පෙන්නලා දෙනවා සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට පැය 7-9ක් අතර නිින්දක් අවශ්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ නිින්ද ස්කිප් කරලා ව්‍යායාම කරා කියලා ඔයාට මේ ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාව්‍යතාව අඩුයි. මේ ලිස්ට් එක එතනින් අතර වෙන්නෙත් නැහැ. තවත් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ව්‍යායාම කිරීම මගින් ව්‍යායාම නොකරන අයට වඩා අපේ නව කුසලතාවක් ඉගෙනීමේ හැකියාවත් වර්ධනය වෙනවා කියලා. දැන් මේ වීඩියෝ එක මෙතනටම වෙනකම් බැලුවා කියන්නේ මම දන්නවා ඔයාට හිතෙන දේ. ඔයා ජීවිතේට ජිම් එකක් ළඟින්වත් ගියේ නැති කෙනෙක් වුණත් දැන් ඔයාට සිතුවිල්ලක් එන්නේ නැති හෙටම ගිහින් හොඳ ට්‍රේනින් එකක් කරන්න පටන් ගන්නවා කියලා. නැත්නම් හෙටම ගිහින් කිලෝමීටර් 5ක් විතර දුවනවා කියලා. එහෙමනම් මේ පණිවිඩය වලට ඔයා යම්කිසි ශාරීරික පුහුණු කිරීමක් කිසිම පෙර පුහුණුවක් නැතුව පටන් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම ඒකට අදාළ සහතිකලත් ඒ ශ්‍රේෂ්ඨය පිළිබඳ හොඳ පළපුරුද්දක් සහිත පුහුණුකරුවෙක්ගේ මඟ පෙන්වීමක් යටතේ ඒ දේවල් කරන්න ආරම්භ කරන්න. මොකද අපේ ශරීරය සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී අශ්වයා ගියාට පස්සේ ස්ථානයේ වහලා වැඩක් නැති අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඒ නිසා ප්‍රවේශමේ ඉතින් මිත්‍රයන් දැනට කරලා තියෙන පර්යේෂණ වලට අනුව ඒ පර්යේෂණ වල සොයා ගැනීම වලට අනුව ඇත්තටම ස්වායු ව්‍යායාම මගින් අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට විශාල ධනාත්මක බලපෑමක් කරන්න පුළුවන්. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. කිසිම ව්‍යායාමයක් නැතුව
එකම තැනකට වෙලා ඉන්න කැමති ඔයාගේ යාළුවාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔබට සුබ සතියක්. ජය වේවා.